අනුන් හුකන එක හොරෙන් හොරෙන් බල බල ඉන්නවට වඩා තමන්ගේ ගෑනිට දැනෙන්න හුකපන් බොල කැරි ගෑදත්තා. Oh yeah! ආයිබෝවන් සුබ රාත්‍රියක්. ඇත්තටම මේ වීඩියෝ එක ගියන්න විශේෂම හේතුව මේ කමෙන්ට් එක. දාගෙන ඉන්නේ ධර්ම චක්‍රය ඒ වුණාට වචන. ඇත්තටම ධර්මය කියන එක නේද? දහම ධර්මය දැන් මිනිසුන්ට අමතක වෙලා. මේ සමාජයේ දැන් හැදෙන්නේ නිකන් අර ගොන් බූරුවෝ තකදීරුවෝ විදියටනේ. ඔන්න ඊළඟ විනාශය. ඔන්න හිජාබ් එහෙම දාලා ලස්සනට ඔළුවත් වහගෙන ඔයි දාලා තියෙන දැන් තමිල් වල යනවා නිකන් අමුතුම හුණුහරප සින්දුවක්. ඕකේ කියනවා තූත්තුකුඩි බාසන උඩහට උස්සලා දාලා ගාලු. ඒක තමයි ඕකේ අර්ථය. ආගමටත් ගරු නෑ. දහමේටත් අයියෝ හැම වටේම එක ජාතියක් කියලා නේ හැමෝම දැන් ඉන්නේ තිරිසන් විදියට හැදිලා. අනික දැන් බලන්නකෝ මේ TikTok සමාජ ජාලාව කියන්නේ එක අන්තිම පට්ටපල් හුණුහරපක් නේ වෙලා තියෙන්නේ. ඕකේ කමෙන්ට් දාන උන් ටික බලන්නකෝ. එකක්වත් අර ආගමට දහමේට ධර්මයට මේ වගේ දේවල් අපහාස නින්දාව මේ වගේ දේවල් හොඳ නෑ. අසභ්‍ය වචනවල් අසභ්‍ය විදියට භාවිතා කරන අසභ්‍ය විදියට හැසිරෙනවා. මේවා සදාචාරයට පටහැනි මේ විදියට හැසිරෙන්න හොඳ නෑ. එහෙම කවුරු හරි කමෙන්ට් එකක් දාලා තියෙනවා කියලා බලන්නකෝ එතන. ඕන්නම් දෙන්නේ තුන් දෙනෙක් දාලා තියෙනවා. ඉතින් හොඳ විදියට මේක පොඩ්ඩක් බුද්ධිමත් විදියට කියලා දාලා තියෙනවා. ඊට අමතරව තව ඔහොම තමයි තවත් යපන් පොඩ්ඩක් ඉස්සරහ තවත් උස්සපන් චූටක් පේනවනම් තවත් වෙන්නපන්. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. මුන් ඉරියක් දැම්මනම් උන් අකුරු සම්පූර්ණ කරනවා කමෙන්ට් එකෙන් නෝ. අර ලයිව් එකෙත් එහෙමනේ. නිකම් බොරුවට ගින් යටින් අවුස්සනවා මුන් ඉඳගෙන වෙස්සනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් කිසි මෙලෝඩයක් නෑ. දැන් සාමාන්‍යයෙන් මේ YouTube පැත්තේ ඉන්න මිනිසුන්ට ඒක තේරෙනවා. මොකද ගොඩක් අය අර TikTok වලට ඇදෙන අය YouTube පැත්තට එන්නේ නෑ. YouTube පැත්ත ඉන්න අය ගොඩක්ම TikTok පැත්ත ඇදෙන්නේ නෑ. මොකද ඒකේ තියෙන පට්ටපල් හුණහරප කියලා මිනිස්සු බොහෝ දෙනෙක් දැනගෙන. මොකද මම මේ කියන දේ අහගෙන ගිහිල්ලා ওই කතාව අහගෙනම ගිහිල්ලා TikTok එකේ බලන්නකෝ. ඔයා උඩහට තල්ලු කරන නිකන් ඇබ්බැහි වෙච්ච පිස් බල්ලෙක් වගේ උඩහට තල්ලු කරගෙනම යනවා ඉවරයක් නැතුව. පෑ ගාණක් යනවා. දෙනුවත් වෙන්න. එච්චරයි අපිට නම් කියන්න තියෙන්නේ. ඕක සාපයක් අපිට.